ගැම්බුරු දියම්බේ විස්මිත මාතෘ ප්‍රේමය තල්මසුන් ක්ෂීරපායින් බව ඔබ අප කවුරුත් දන්නවා. නමුත් ඔවුන්ගේ පැටවුන්ට කිරි දෙන ආකාරය කොතරම් අසාමාන්‍යදයි ඔබ දන්නවාද? මෙය ඇත්තෙන්ම සොබාදහමේ විශිෂ්ට නිර්මාණයක්. තල්මස් කිරි සාමාන්‍ය කිරි වගේ නොවේ. එහි මේදය ෆෑට් 53ක පමණ අඩංගුයි. එහෙන් එය ක්‍රීම හෝ දත් බෙහෙත් ටූත්පේස්ට් වගේ ඝනකමක් සහිතයි. මෙම ඝනකම නිසා එය මුහුදු ජලයේ දියවී යාම වළක්වන අතර පැටවට එක බින්දක්වත් අපතේ නොයවා ගිල දැමීම හැකිවේ. ගොඩබිම ක්ෂීරපායින් මෙන් පැටවට මවගේ තනපුඩු වෙන උරාවීම නොහැක. ඒ වෙනුවට මව විශේෂ මාංශ පේශී භාවිත යන ඝනකම කිරි සෘජුවව පැටවගේ කට තුලට මුඩා හරින ඉන්ජෙක්ට් කරන බව විශ්වාස කෙරේ. පැටවත දිවනලයක් මේ නවාගෙන එය ලබාගනි. මෙම අධික මේදය සහ පෝෂණය නිසා තල්මස් පැටවුන් පුදුම සහගත ලෙස වේගයන වර්ධනය වේ. නිල් තල්මස් පැටවෙකුට දිනකට කිලෝග්‍රෑම් 9කට රාත්තල් 200කට වඩා වැඩි ප්‍රමාණයක් බරින් වැඩි විය හැකිය. තල්මස් මවකට ජලය යට සිටිමින් මෙවැනි පෝෂණයක් ලබා දීම යනු අතිවිශාල කැපකිරීමකි.